සමහර දවස් තියෙනවා ගෙදර උයුවට පස්සේ ව්‍යංජන මදි වෙන අවස්ථා. ඉතින් ඒ වගේ වෙලාවට අයියෝ ආයෙත් උයන්න වෙනවනේ මොනවද උයන්නේ එහෙම කීකේ හිත ඉන්න වෙලාවට ඉක්මනට ලේසියෙන්ුත් හදාගන්න පුළුවන් සම්බෝලයක් තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ඉස්සලාම රතු ලුණු ගෙඩි 5ක් අවු මිරිස් කරලක් ඊට පස්සේ සාමාන්‍ය දැන් මේ වෙලාවේදී ඔයාලට ඒ ව්‍යංජන මදිපාඩු බලලා තමයි මේ සම්බෝලේ ප්‍රමාණය හදාගන්න ඕනේ. ඉතින් ඒ හින්දා ඒ ප්‍රමාණයට අවශ්‍ය විදියට ඔයාලා ඉතින් මේ ගන්න පුළුවන් ගන්න දෙයක්. මම අද හදන්න යන්නේ කැරට් වලින්. මේක ඉතින් බීට්රූට් එතකොට අපිට පුළුවන් තව බීට්රූට් වගේම තව වට්ටක්ක පොඩියට කපලත් ඒ වගේ ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අපි බලමු සම්බෝලේ කොහොමද හදන්නේ කියලා. මේ විදිහට පොඩියට අවු මිරිසුත් කපලා රතු ලුණුත් කපලා සාමාන්‍ය ප්‍රමාණය මම අද කැරට් අලේ ගත්තේ. ඉතින් ඒකත් පොඩියට කපලා ওই විදිහට භාජනයකට දාගෙන ඕගොල්ලන්ට කැමති විදිහට මේ කැරට් කපා ගන්න පුළුවන්. මම ඉතින් අද පොඩියට කපා ගත්තේ. ඔයාලා කැමති විදිහකට ඔන්න කපාගෙන ඊට පස්සේ මේකට අවශ්‍ය ප්‍රමාණයට පොල් දා ගන්න පුළුවන්. පොල් දාගද්දිත් ඔයාලා පොල් ගොඩක් දාලා ගන්න කැමති නැත්නම් අඩුවෙන් දා ගන්න. කැමති නම් වැඩියෙන් දා ගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගම් මිරිස් කුඩු, කෑලි මිරිස් ඒවත් ඔයාලගේ සැර අනුව ගන්න. ලුණුත් එහෙමයි ඒ වගේ අරගෙන දාලා ඊට පස්සේ මේක හොඳට අනා ගන්න තමයි ඉතින් තියෙන්නේ. මම අද දෙහි තිබුණ නැති හින්දා මම චූටි වගාවක් කරනවා කියලා කිව්වනේ ඔයගලන්ට. ඒකේ තිබ්බා මේ නාරං. ඊට පස්සේ මම ඒවා තමයි අද මේකට දැම්මේ. හැබැයි රස හොඳට තිබුණා. ඉතින් ඒ කරලා ඕගලන්ට ඉතින් මේ විදිහට හදාගත්තාම ඉතින් මම හිතන්නේ ඒ කෑම වෙලාව සම්පූර්ණ කරගන්න පුළුවන්. ගොඩක් රැකියාවල වලට යන ගෘහණියෝනේ අපේ ගෙවල් වල ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට ආය අමුතෙන් ව්‍යංජනයක් හදන්න යන කාලය ඒ දේවල් හිතද්දි අපොයි කරදරයි කියලා හිතන නිසා මේක හොඳයි.